හයි මගේ නම අනිල් කුළුතුංග මගේ දුව ගිනරි කුළුතුංග මේ 2023 වසරේ අධ්‍යාපන උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් විශාඛා විද්‍යාලයේ පෙනී සිටියා. දුවට ලැබුණු රිසල්ට් එක C3ක්. ඉතින් ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුල් වීමට මේ කොළඹ ඉසෙට්කෝ එක අනුව අපහසුයි. දුවට පාසලෙන් තොරතුරක් ලැබුණා මේ QIB ආයතනය මගින් යෙරෙවන් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකට ඇතුල් වීමේ අවස්ථාවක් තියෙනවා කියලා පස්සේ දුව ඒ ගැන මට දැනුම් දුන්නා. ඊට පස්සේ අපි මමත් ඒක ගොඩක් ඉන්ටර්නෙට් එක හරහා එක්ස්ප්ලෝර් කරා මේ කොහොමද මේ යුනිවර්සිටි එකේ කන්ඩිෂන් එක සහ ඒකේ පිළිගැනීම ගැන. ඉතින් ඇත්තටම අපි පැහැදීමක් ඇති වුණා මේක මේ හොඳ යුනිවර්සිටි එකක් හොඳ අනාගතයක් තියෙන. පස්සේ අපි QIB ආයතනයේ හිටපු විභාග කොමසාරිස්තුමෙක් වන ධර්මසේන මහත්මයාත් සමග අපි මේ ගැන කතා කරා. ඉතින් හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. පස්සේ මේ අවස්ථාව වෙනකොට ඇත්තටම මම ලංකාවෙත් නෙමෙයි හිටියේ. ඉතින් මගේ බිරිඳත් දුවත් ඇවිල්ලා ඩොක්ටර් සේලත් මිස්ටර් ධර්මසේනත් සමග කතා කළා. මේ පැහැදිලි කිරීම අනුව අපි ඇත්තටම අපිට ඇත්තටම පැහැදීමක් ඇති වුණා මේ QIB ආයතනය ගැන. ඉතින් ඒ අනුව අපි තීරණය කරා දුවගේ අනාගතය බාර දෙන්න මේ QIB ආයතනයටත් YSMU එකටත්. ඉතින් ඒ අනුව මේක ප්‍රොසෙස් එක වුණා. ඉතින් මම හිතන්නේ ගිය ප්‍රොසෙස් එක වුණ සම්පූර්ණ කාල සීමාව තුළ මම හිතන්නේ ඉතාමත් හොඳින් සියලුම දේවල් ටික වුණා. අපි ඇත්තම සතුටුයි ඒ වුණ විදිය ගැන. ඉතින් මම දුවටත් සුබ ප්‍රාර්ථනා කරනවා මේ ඇගේ සිහිනය වෙන පුංචි කාලේ ඉඳන් තිබ්බ සිහිනය වෛද්‍යවරියක් වීමට. ඉතින් අපි බොහොම දුෂ්කරතා මැද මේ ගමන ගෙනියන්න අපි දුවට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඇත්තම QIB ආයතනෙනුත් හොඳ සපෝට් එකක් ආවා. ඉතින් මම කියන අනිත් දෙමාපියන්ටත් මේ දරුවෙක්ගේ සිහිනයක් තියෙනවා නම් වෛද්‍යවරියක් වීමට ඉතින් ලංකාවේ නොයෙකුත් බාධක තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව පිටිපස්සට යන්න එපා. මේ වගේ ආයතන වලින් ඔයගොල්ලෝ හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තම මේ බොහොම ට්‍රාන්ස්පරන්ට් වෙන දේවල් ගැන. ඉතින් මේක හොඳ ඔප්ෂන් එකක් සියලුම දෙමාපියන්ට තමුන්ගේ දරුවගේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ කරගන්න. QIB campus makes your future dream come true. We guarantee your future.